හායිබෝවන් පින්වතුනි තමන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න. අද අපි අපේ ලග්න හනුව සුබ දිශාව අසුබ දිශාව මොනවාද කියන එක දැනගමු. දිශාව කියනකොට වාස්තු. දිශාව ගැන දැඩි විස්තරයක්. දිශාවෙන් ඇති වෙන සුබ අසුබ මේ ගැන බලපෑම් ටික අපේ සාමිතුමා වාස්තු ගැන වාස්තු වලින් ගොඩාක් පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයට ඇවිල්ලා අපිට තොරතුරු ටික ලබා දීලා තියෙනවා. උතුම් ස්වාමි කාලිකනගරත්න පූජකතුමාගේ පරීක්ෂණය පරිදි ඔන්න තමන්ට මම අද දවසේ තමන්ගේ ලග්න අනුව දිශාව සුබ අසුබ ඇති වෙන බලපෑම මොන විදියට වැඩපිළිවෙලක් තමන් හදා ගන්න ඕනේ කියන එක තමන්ට මම ඒ විස්තර ටික ලබා දෙන්න. ධනු ලග්න පින්වතුනි තමන්ගේ ලග්න හනුව සුබ අසුබ දිශාව කොහොමද කියන එක බලමු. සාමාන්‍ය ධනු ලග්න උදවියට ඊටමත් බලවත් දිශා තමයි අපි කියන දකුණ සහ බටහිර. මේ දකුණ බටහිර දිශාව පමණක් තමන් ඊටමත් බලවත් විදියට වාස්තු පැත්තෙන් තමන්ගේ නිවස හෝ ආයතනය බලවත් කරගන්නව නම් තමන්ට ලොකු දියුණුවක් ඒ දියුණු ලං කරගන්න පුළුවන් ධෛර්ය, වීරිය, ශක්තිය, මනෝ ශක්තිය ලබා ගන්න පුළුවන් හැකියාවක් වාසනාවක් අනිවාර්යව තබ ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න. සාමාන්‍ය බටහිර දිශාවට ඕ දකුණ දිශාවට පුළුවන් තරම් මතක තියාගන්න කුස්සිය හෝ වැසිකිලි වල හෝ ක්‍රියාත්මක වෙන්නේ නැති තරමට හොඳයි. විශේෂයෙන් බටහිර දිශාව දකුණට වඩා දික් වෙන්නත් හොඳ නැහැ. එහෙම නැත්නම් මේ බටහිර දිශාවේ තමන්ට කුස්සියක් ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ. සමහර පිට කියලා කුස්සියක් තියා ගන්න කිලුට වෙනවා කියලා. බටේරද හොඳ මදි. ටොයිලට් වල ක්‍රියාත්මක කරනවා හොඳ මදි. එතකොට ඇති වෙන බලපෑම මොනවාද දන්නද? පොදුවෙන් ධනු ලග්න උදවිය මතක තියාගන්න මේ වගේ දිශාවෙන් බලපෑමක් තියෙනකොට තමන්ගේ සහෝදරය අතර තියෙන එකමුතුකමට බාධාවක් ඇති කරයි. සමහර අයට දෙයක් අර ෆේස් කරන්න මූණ දෙන්නට අර එක්කෝ ලැජ්ජාවක් නැත්තම් බයක් වගේ සිදු කරයි. ඒ විතරක් නෙමෙයි. තමන්ට ධනහානි සිදු කරයි. ධනයට බලපෑමක් සිදු කරයි. මම ගොඩාක් දැකලා තිබෙනවා මේ යාළුව නිසාම ගොඩාක් ගැටලු බාධා වලට මුහුණ දීමට ඉඩ තිබෙනවා මේ වගේ දිශාවල් වල බලපෑමක් සිදු වෙලා තිබෙනවා. එතරම් තීසානත් ඉතාමත් වැදගත් මතක තියාගන්න. මේ හේසාන දිශාවේ තමයි තමන්ට කුස්සියක් හෝ ටොයිලට් වලක් හෝ පඩිපෙලක් හෝ විදුලි මීටරයක් හෝ ඇල්ලඩයක් හෝ ක්‍රියාත්මක වීම හොඳම නැහැ. ඒ දිශාවේ කාමරයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඉවරටම ඉවරයි. එතන තමන් ඉනව නම් තවත් ඉවරයි. සුද්ධයි. එතකොට ඊටමත් බලවත් වෙන්න ඕන දිශාවක් තමයි අපි කියන අසුබ දිශාවක් විදියට බලවත් වෙන්න ඕන දිශාවක් විදියට බටහිර සහ දකුණ සුබ නැති දිශාවක් තමයි ඊසාන. එනම් ඊසාන දිශාව තමන් ආරක්ෂා කරගන්න ඕනේ මේ වගේ පීඨීම නැති විදියට. මහා විෂ්ණු දේවතුන් පුළුවන් තරම් වැඳ පුදෙන්න. බදාද වගේ දවස්වල මස් මාළු කන්නට එපා පුළුවන් තරම්. පුළුවන් තරම් කොළ පාට වගේ වර්ණ පාවිච්චි කරන්නට එපා. තමන්ට නිල් පාට හෝ රතු පාට හෝ එහෙම නැත්නම් ඊටමත් බලදායක පාට කළු පාට ඊටමත් ඩාර්ක් බ්ලැක් වගේ පාටවල ගොඩාක් තමන්ට හොඳයි. සාමාන්‍යයෙන් තමන් කියන්නෝනේ මන්ත්‍රය ඕම් නමः ශිවාය මහා විෂ්ණවේ නමः කියන මන්ත්‍රය. ඕම් නමः ශිවාය මහා විෂ්ණවේ නමः කියන මන්ත්‍රය. තම ආගම දාමානුව වැඳපුද. පසුව මේ මන්ත්‍රය තමන් කියන්න අනිවාර්ය මේකෙන් තමන්ට ලැබීමක් පීඨක් ලබා ගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය ධනු ලග්න උදවිය තමන්ගේ විවාහය සහ රැකිරස්සා මේ දෙතැනම බැලන්ස් එකේ ගෙනියන්නට ඕනේ. පොඩ්ඩක් තමන් එක පැත්තක් වැඩි කරලා අනිත් පැත්ත අඩු කරගන්නකොට ක්ලෑෂ් වෙලා යයි. බලපෑම වල තමන්ට සිදු කරයි. වැඩිපුරම අනිත් අයට වඩා තමන්ට වැඩිපුරම. ගොඩාක් දුරට තමන්ට මේ දිශාව විශේෂයෙන් ඊසාන දිශාවේ මම කියන පීඨීම තමන්ගේ නිවසේ තිබෙනවා නම් තමන්ගේ විවාහ ජීවිතේ ප්‍රමාදී වීමක් ඇති කරයි. ඒ විවාහ ජීවිතයක් ඇති වුණොත්වත් ඒ තමන්ගේ සතුටට බාධාවක් ඇති කරයි. ගැළපීම පොඩ්ඩක්වත් නැත්තම් අසුද්ධයි කියන්න දෙයක් එතන නැහැ. රැකිරස්සාවෙත් කොච්චර උත්සාහ කරොත්වත් ඵලදීමක් නැහැ. තමන් ඉතන දේ නෙමෙයි ඉතන් නැති දේවල් ජීවිතේ රැකිරස්සා සම්බන්ධ ඇති කරයි. මේ වගේ ගැටලු ටිකක් තිබෙනවා.
අපි රත්තරන් ජනතාව මතක තියාගන්න මේ හැමදේම තමන්ගේ කාල චක්‍ර හනුව කැරකෙන දේවල් තමයි. නමුත් මේ වගේ දිශාවනුව පීඨීමකුත් තිබෙනකොට ඍණාත්මකව අර ගින්දරට පෙට්‍රෝල් දාන වගේ බලපෑමල් තමන්ට සිදු වෙනවා. ඒ නිසා දිශාවනුව ලොකු අවබෝධයක් තමන්ට තියාගන්නට ඕනේ. ඒ වගේම දවස ගැනත් ලොකු අවබෝධයක් තමන් තියාගන්නට ඕනේ. සාමාන්‍ය සෙනසුරාදා වගේ දවස්වල ඒ වගේම අඟහරුවාදා දවස්වල වරදක් නැහැ. හොඳම නැති දවසක් විදියට තමයි තිබෙන්නේ. ගොඩාක් දුරට බදාදා කියන දවස මේ බදාදා කියන දවස පුළුවන් තරම් කරන්න බැරි දේවක් නම් කමක් නැහැ. එක්සෑම් නම් අපි වෙනස් කරන්න බෑ අපිට හොඳ නැති දවසක් කියලා. කරන්න පුළුවන් විදියට මේක වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවා නම් බදාදා කියන දවස පුළුවන් තරම් තම හයින් කරන තරමට හොඳයි. එහෙනම් තමන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දෙපිට